සුබ දවසක් හැමෝටම. ඔයාලා දැකලා තියෙනවද රුපියල් 20 කොලේ ඉන්න කුරුල්ලව? ඒ කියන්නේ රුපියල් 20 කොලේ ඉන්න පක්ෂියව. මෙයාව හඳුන්වන්නේ පඬුවන් බස්සා කියලා. ඉතින් මේ නම යොදලා තියෙන්නේ මෙයාගේ පඬු පැහැය හින්දා. මෙයාගේ ඉංග්‍රීසි නාමය වෙන්නේ සෙරන්ඩිප් ස්කෝප්ස් ඔවුල්. ඉතින් මෙතන සෙරන්ඩිප් කියලා යොදාගෙන තියෙන්නේ ලංකාව අතීතයේ ඒ නමින් හඳුන්වපු හින්දා. මෙයාගේ විශේෂ නාමය වෙන්නේ ඔටුස් තිලෝහොෆ්මානි. ඒ නම යොදාගෙන තියෙන්නේ ලංකාවේ ජීවත් වුණ තිලෝහොෆ්මන් කියන ස්විස් ජාතිකයට උපහාරයක් විදිහට. ඒ ඔහු ජීවත්ව සිටින කාලයේ ලංකාවේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශාල කැපවීමක් කරලා තියෙන හින්දා. ඒ වගේම 1970 සිංහරාජය දැව සඳහා කපද්දී සිංහරාජය ආරක්ෂා කර ගැනීමට පුරෝගාමීව කටයුතු කරලා තියෙන්නේත් මේ තිලෝහොෆ්මන්. ඒ හින්දා තමයි මේ පඬුවන් බස්සගේ විශේෂ නාමය විදිහට තිලෝහොෆ්මානි කියලා දාලා තියෙන්නේ. ඒ වගේම මෙයාව හොයාගෙන තියෙන්නේ පක්ෂිවේදියෙක් වන දීපාල් වරකගොඩ මහතා. ඒ 2001 වර්ෂයේදී සිංහරාජ වනාන්තරයෙන්. ඉතින් දීපාල් මහත්මයාට 1995 දී කිතුල්ගල වනාන්තරයේ රාත්‍රියේ කුරුල්ලන් නිරීක්ෂණ කටයුතු වල යෙදෙන අවස්ථාවේදී තමයි මෙයාගේ හඬ ඇසිලා තියෙන්නේ. ඉතින් එතුමා ඒ හඬ පටිගත කරලා ඒව ගැන අධ්‍යයනය කරලා තියෙනවා. ඊට පස්සේ ඒ හඬ බස් එකකුගේ කියලා ඔහු අනුමාන කරලා තියෙනවා. ඊට පස්සේ මේ බස්ස ගැන හොයද්දි තමයි 2001 වර්ෂයේදී සිංහරාජ වනාන්තරයෙන් මෙයාව දැක ගන්න ලැබිලා තියෙන්නේ. මේ පඬුවන් බස්සා සුලභ පක්ෂියෙක් නෙමෙයි. ඒ වගේම මෙයා වඳවීමේ තර්ජනයට ලක් වුණ පක්ෂියෙක්. මෙයා ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ වැසි වනාන්තරවල. ඒ වගේම කෘමි විශේෂ තමයි මෙයාගේ ආහාරය වෙන්නේ. මෙයා වඳවීමට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මේ වැසි වනාන්තර විනාශ වීගෙන යාම. ඒ වගේම මෙයාලා වනාන්තර වලින් එළියට යාම ගොඩක්ම අඩුයි. ඉතින් මෙයාලා කුරුළු ලෝකයේ විශේෂ පක්ෂි කොට්ටාශයක් වෙනවා. කොහොම වුණත් මේ වගේ වඳවීමේ තර්ජනයට ලක් වුණ සතුන් ආරක්ෂා කර ගැනීම අපේ කාගේත් වගකීමක්.